Hello everyone. Welcome back to Active English. Today we are going to learn 5 essential English sentences that you can use to your daily conversations. So, let's get started. අද අපි කතා කරන්න යන්නේ එදිනදා ජීවිතයේ අපි පාවිච්චි කරන වැදගත් ඉංග්‍රීසි වාක්‍ය පහක් ගැන. කමක් නැහැ. It doesn't matter. අපේ පළවෙනි වාක්‍යය තමයි It doesn't matter. It doesn't matter. යම් කිසි දෙයක් එච්චර වැදගත් නැහැ. කමක් නැහැ කියන වගේ තමයි මෙන්න මේ It doesn't matter කියන එක පාවිච්චි කරන්නේ. Don't worry about the mistake. It doesn't matter. වැරද්ද ගැන කනගාටු වෙන්න එපා. ඒක කමක් නැහැ. Whether it rains or not, it doesn't matter to me. වැස්සත් නැත මට එකෙන් කමක් නැහැ. අපේ ඊළඟ වාක්‍යය තමයි I'm running late. I'm running late. I'm running late right now. ඔයාට කොහේ හරි වෙලාවට යන්න බැරි වුණොත් ඔයාට කියන්න පුළුවන් I'm running late. I'm running late. Oh sorry, I can't talk right now. I'm running late for work. මට දැන් කතා කරන්න බෑ. මට වැඩට යන්න පරක්කු වෙනවා. Hurry up. We are running late for the meeting. ඉක්මන් කරන්න. අපිට meeting එකට පරක්කු වෙන්න යනවා. Let's look at the next. Keep in touch. We all keep in touch. අපේ කවුරු හරි යාළුවෙක් නෑදෑයෙක් දුරකට ගියාම අපි මේ සම්බන්ධතාවයේ තවදුරටත් පවත්වාගෙන යමු කියන්න. දිගටම කතා බහ කරමු කියන්න. අපි පාවිච්චි කරන keep in touch කියන වාක්‍යය. Goodbye. Please keep in touch while you're away. සුබ ගමන්. ඔයා ඈතක ඉන්නකොටත් සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යන්න. We don't see each other often, but we always keep in touch. අපි නිතර මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි අපි හැමදාම කතා බහ කරනවා. Our next one. I didn't mean it. I didn't mean it. I didn't mean it like that. අපෙන් අතපසු එමකින් කාගේ හරි ඉතක් රිදුනොත් මම ඒක හිතලා කළේ නැහැ. මම කොනකම කළේ නැහැ. කියලා සමාව ඉල්ලන්න වගේ අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. I'm sorry. I hurt your feelings. I didn't mean it. ඔයාගේ හිත රිදෙව්වට කනගාටුයි. මම ඒක හිතලා කළේ නැහැ. Don't be angry with him. He didn't mean it. ඔහු එක තරහ වෙන්න එපා. ඔහු එක ඕනකමින් කළේ නැහැ. Our last sentence. Calm down. Calm down. Calm down, okay? කවුරු හරි කේන්ති කලබලෙන් ඉන්න වෙලාවක සංසුන් වෙන්න කියන්න. එහෙමත් නැත්නම් දුකින් ඉන්න වෙලාවක සංසුන් වෙන්න කියන්න. calm down කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. Please calm down and tell me what happened. කන්නාකල්ල සංසුන් වෙලා මට කියන්න මොකද්ද උනේ කියලා. You need to calm down before making a decision. තීරණයක් ගන්න කලින් ඔයා සංසුන් වෙන්න ඕනේ. Calm down. That's it for today. Which sentence did you find most useful? Comment below. If you enjoyed this video, please follow our Facebook page and subscribe our YouTube channel, Active English. ඔයාට useful වන වැදගත්ම වාක්‍ය පළවෙනි comment කරන්න.